සාදරයෙන් පිළිගන්නවා ඔයාලා මගේ channel එකට. ඉතින් මම ඉස්සෙල්ලාම කියන්නම් මගේ channel එකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඇත්තටම මම O level නංගිලා මල්ලිලා වෙනුවෙන් මම චිත්‍ර විෂය පාඩම් කරපු විදිහ ගැන මම හදාගත්ත කෙටි ක්‍රම මතක තියාගන්න භාවිත කරපු පොඩි tips ඔයාලටත් කියලා දෙන්න තමයි මම මේ channel එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද මම වීඩියෝ එකට මුලින්ම යන්නම් වැඩි කතා නැතුව මම අද කතා කරන්න යන්නේ සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියා ගැන. අපි දැන් කතා කරමු සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියා ගැන. මෙන්න මෙයා තමයි සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියා. අපි කතා කරමු මෙයා ගැන. මෙයා විහාර බිතුසිතුවම් කලාවට නව ශෛලියක් එකතු කරපු කෙනෙක්. ඒ වගේම මෙයාගේ චිත්‍ර ගොඩක්ම තියෙනවා කැලණි විහාරයේ. කැලණි විහාරයට අමතරව රණස්ගල්ල විහාරය වගේ විහාරවල චිත්‍ර ඇඳලා තියෙනවා. මෙයාගේ මේ චිත්‍ර ශෛලියට ආభాෂය වෙලා තියෙනවා නන්දලාල් බෝස්ගේ චිත්‍ර ශෛලිය ආభాෂය කරගෙන. හැබැයි එයාට ආවේනික ශෛලියක් විදිහට ඒක ගොඩනගාගෙන තියෙනවා. ආය සීගිරි චිත්‍ර, එතකොට තිවංග පිළිමගේ චිත්‍ර, අජන්තා චිත්‍ර, එල්ලෝරා බාග් කියන ස්ථානවල තියෙන චිත්‍ර ශෛලීන් ගේ ආభాෂය මෙම කලාකරුවගේ සිතුවම් වලට ආభాෂය වෙලා තියෙනවා. මෙතුමාගේ නව කැලණි විහාරයේ සිතුවම් තේමාවන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි බුද්ධ චරිතයේ විවිධ අවස්ථා සහ ඓතිහාසික සිද්ධි. මේකෙන් බුද්ධ චරිතයේ විවිධ අවස්ථාවලට ගන්න පුළුවන් සිතුවම් තමයි වප් මගුල සිතුවම, මහාමායා දේවිය දුටු සිහිනය. මෙන්න මේ සිතුවම් ගන්න පුළුවන්. මේවා නම් වැඩි ඔයාලට එන්නේ නැහැ. මේවා නම් මම වැඩි පාඩම් කරෙන්නේ නැහැ. ඓතිහාසික සිද්ධි වලට ගත්තොත් විජය කුමාරගේ ලංකා ගමනය, ත්‍රිපිටකය ගණ්ඨාරෝඪ කිරීමක් කියන සිතුවම් ගන්න පුළුවන්. අපිට අදාළ වෙලා තියෙන්නේ සිතුවම් දෙකක්නේ. ඒ දෙක හොඳට මතක තියාගත්තම ගොඩක් දුරට එක්සෑම් එකට ලේසියි. සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියාගේ මං කියවනේ කැලණි විහාරයේ සිතුවම් ගොඩක් තියෙනවා කියලා. ඉතින් මේ වගේ දකින්න පුළුවන් පොදු ලක්ෂණ තියෙනවා. ඒව තමයි රිද්මයානුකූල විස්තරාත්මකව දක්වලා තියෙන මානව රූප තියෙනවා. එතකොට ප්‍රාණපූර්ණ සියුම් රේඛාකරණයකින් තමයි මේ සිතුවම් දක්වලා තියෙන්නේ. එතකොට කියරුස්කුරෝ සිද්ධාන්තය ඒ කියන්නේ අඳුර තුලින් ආලෝකය වඩා තීව්‍ර ලෙස මතු කරලා දක්වනවා. ඒකට තමයි කියරුස්කුරෝ සිද්ධාන්තය කියලා කියන්නේ. අන්න ඒ ලක්ෂණෙත් මේ සිතුවම් වල තියෙනවා. ඒ වගේම වියලි බදාමය මත තමයි මේ බිතුසිතුවම් ඇඳලා තියෙන්නේ. ඒකටත් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි ප්‍රෙස්කෝ සිකෝ ක්‍රමය. මෙන්න මේ ක්‍රමයට තමයි මේක සිතුවම් ඇඳලා තියෙන්නේ. ඒ වගේම විශාල අවකාශයක් මත තමයි ක්‍රියාකාරී රූප ගණනාවක් සම්පින්ඩණය කරලා තියෙන්නේ. ඔන්න ඔය වගේ පොදු ලක්ෂණ තමයි. ඊට අමතරව ත්‍රිමාන ලක්ෂණ සියුම්ව ගොඩනගලා තියෙනවා. පාටවල් ගත්තොත් අඳුරු කහ, කළු, සුදු මෙන්න මේ වර්ණවල් භාවිත කරලා තමයි මේ වගේ සිතුවම් ඇඳලා තියෙන්නේ. මේ පොදු ලක්ෂණ ටික මතක තියාගත්තොත් අපිට දැන් තියෙන සිතුවම් දෙකක් නව කැලණි විහාරයේනේ. එතකොට ඔයාලට මේ පොදු ලක්ෂණ ටික මතක තියාගත්තොත් මේ සිතුවම් දෙකටත් අදාළ වෙන නිසා ගොඩක්ම ලේසි මේවා ටික මතක තියාගන්න. අපි යමු නව කැලණි විහාරයේ සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියාගේ එක සිතුවමක් වෙන අපිට අදාළ වෙන හේමමාලා කුමරිය සහ දන්ත කුමරු දන්ත ධාතුව වැඩම කිරීම කියන සිතුවම ගැන බලන්න. ඉතින් මම ඔයාලට මේ ටික පාදන් ඔයාලට සාලිස්ගේ සිතුවම්, එතකොට සෝලියස් මෙන්ඩිස්ගේ චිත්‍ර ශිල්පියාගේ සිතුවම් පැටලෙන්න පුළුවන්. ඒක නිසා මම කෙටි ක්‍රමයක් ඔයාලට දෙන්නම්. එතකොට ඔයාලට මේක මතක තියාගන්න ලේසි වෙයි. වීඩියෝ එක අවසාන වෙනකන් ඉන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් කෙටි ක්‍රමෙත්.
ඉස්සෙල්ලම මම හේමමාලා කුමරිය සහ දන්ත කුමරු දළදාතුවේ වැඩම කිරීම මෙන්න මේ සිතුවම ඔයාලට මේ පේනවනේ මෙන්න මේක තමයි මේ සිතුවම. ඉතින් මේකේ ඔයාලට සාමාන්‍යයෙන් වැදගත් කරුණු ටිකක් තියෙනවා. ඒ ටික මම ඉස්සෙල්ලා කියලා ඉන්නම් ඔයාලට. එතකොට මොකද මතක තියෙන්නේ කොහොම හරි ඇහෙන නිසා. ඒ නිසා මම ඔයාලට කියන්නම්. මේකේ එක කරුණක් තමයි කීර්තිශ්‍රී මේඝවර්ණ රජ සමයේ තමයි මේ ලංකාවට දන්ත ධාතුව වැඩම කරේ. හරිද? ඒක තමයි මේකේ වස්තු විෂය වෙලා තියෙන්නේ. වස්තු විෂය මොකද්ද? කීර්තිශ්‍රී මේඝවර්ණ රජ සමයේ ලංකාවට දන්ත ධාතුව වැඩම කිරීම. හරිද? එතකොට මේ චිත්‍රය විශාල බිත්ති තලයක තමයි සම්පින්ඩණය කරලා තියෙන්නේ. සංගත වර්ණමාලාවකින් තමයි ත්‍රිමාණ ලක්ෂණ මතු කරලා සියුම් ලෙස මතු කරලා තමයි මේ සිදුවම ඇඳලා තියෙන්නේ. රිද්මයානුකූල හා ප්‍රකාශන ගුණයෙන් යුක්ත රූප දෙකක් හේමමාලා කුමරිය සහ දන්ත කුමරු. අන්න ඒ රූප දෙක සියුම් රේඛාකරණයක් එක්ක දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ මානව රූප ලාලිත්‍ය බවකින් යුක්තයි. මේකෙත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අඳුරු කහ, දුඹුරු, කළු සුදු මෙන්න මේ වර්ණ ප්‍රභේද තමයි භාවිත කරලා තියෙන්නේ. ඈතට විහිදලා යන පර්යාවලෝකනයක් දක්වලා නැහැ. හැබැයි පසුබිමෙන් ස්වභාවික පරිසරයක් ගම්ම්‍ය වන ආකාරයෙන් තමයි මේකේ වර්ණ හැඩ ගන්නලා තියෙන්නේ. ඔයාලට මෙතනින් මතක තියාගන්න ඕන ගොඩක්ම දැන් මේකෙන් අහයි මේ සිතුවමට භාවිතා කරලා තියෙන ශෛලිය ගත්තොත් වියලි බදාමය මත මේ සිතුවම ඇඳලා තියෙන්නේ. ඒකට කියනවා ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමය. තේමාව මොකද්ද? හේමමාලා කුමරිය සහ දන්ත කුමරු දන්ත ධාතුව වැඩම කිරීම. කාලය කීර්තිශ්‍රී මේඝවර්ණ රජ සමය. ස්ථානය මොකද්ද? නවකැලණි විහාරය. එතකොට ශිල්පීය දක්ෂතාවය මොකද්ද? ස්වභාවික පරිසරය අපූර්වත්වය ගම්ම්‍ය වෙන ආකාරයෙන් දක්වලා තියෙනවා. ඔන්න ඔය ටික වගේ තමයි අහන්න පුළුවන්. පින්තූරයක් දීලා එකෙන් අහන අනේ ශෛලිය, එතකොට චිත්‍ර ශිල්පියා කවුද? අන්න ඒ වගේ වට තමයි මම ඔය ටික කිව්වේ. මම හිතනවා ඒක මතක තියාගන්න ලේසි වෙයි කියලා. ඔයාලා කටු මේකක් ගහගන්න නෝට් එකක් විදිහට දාගන්න. එතකොට ඔයාලට ලේසි වෙයි. මම මෙහෙම කියනකොට එතකොට ඔයාලට ලියා ගන්න පුළුවන් නම් ලියා ගන්න. එතකොට පහසු වෙයි කියලා මම හිතනවා. ඊළඟට අපි යමු අනිත් සිතුවමයි තමයි සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහ බෝධිය ලංකාවට වැඩම කරවීම. මෙන්න මේ සිතුවම තමයි ඒක. එතකොට මේකේ සාමාන්‍යයෙන් දක්වලා තියෙන කරුණ තමයි සංඝමිත්තා තෙරණිය. මේකෙත් වස්තු විෂය මොකද්ද? සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහ බෝධිය වැඩම කිරීම. සංඝමිත්තා තෙරණිය කියන්නේ ධර්මාශෝක රජුගේ දුව. එතකොට මේකත් විශාල බිත්ති තලයක තමයි සම්පින්ඩණය කරලා තියෙන්නේ. මේකෙත් සංගත වර්ණමාලාවක් තියෙන්නේ. ත්‍රිමාණ ලක්ෂණ සියුම් ආකාරයෙන් දක්වලා තියෙනවා. එතකොට රිද්මයානුකූල ප්‍රකාශන ගුණයෙන් තියෙන රූප තමයි තියෙන්නේ. රූප වලටත් සියුම් රේඛාකරණයක් තියෙනවා. එතකොට වර්ණ ගත්තොත් අඳුරු කහ, දුඹුරු, කළු සුදු එන්නේ වර්ණවල ප්‍රභේද තියෙන්නේ. මේකේ රුවල් නැව වඩාත් විස්තරාත්මකව දක්වලා තියෙනවා. ඒක විශේෂයි. එතකොට මේකෙත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඈතට විහිද යන පර්යාවලෝකනයක් දකින්න නැහැ. හැබැයි ස්වභාවික පරිසරයක් ගම්ම වෙන ආකාරයෙන් තමයි මේකේ තියෙන්නේ. මේකෙත් අඳුර තුලින් ආලෝකය වඩාත් තීව්‍ර ලෙස දක්වන්න පුළුවන් කියරොස්කූරෝ සිද්ධාන්තයක්. තියෙන ලක්ෂණ වලට සමාන ලක්ෂණ තියෙනවා කියලා පේනවා. ඒ වගේම ජලයේ තියෙන චාලක ස්වරූපයක් සියුම් ආකාරයෙන් දක්වන්න සමත් වෙලා තියෙනවා. මේකේ මේ සිතුවම
ගත්තොත් මේකේ රූප, වර්ණ, රේඛා සංරචනය ඉතාමත් හොඳයි. ඒක ඔයාලට දැක්කම පේනවා ගොඩක් රුවල් නැවෙම විස්තරාත්මකව දක්වලා තියෙනවා. ඒක ශිල්පීය දක්ෂතාවයකට අපිට ගන්න පුළුවන්. වස්තු විෂයට මෙහෙම ලියුවත් කමන්නේ. සංඝමිත්තාතෙරේ ශ්‍රී මහා බෝධිය වැඩම කරන අවස්ථාවේදී දේවානම්පියතිස්ස රජු දියට බැස බෝධිය ගැනීමට සූදානම් වන අවස්ථාවෙන් සිටීම කියලා ලිව්වත් කමක් නැහැ. ඔන්න ඔය කරුණු ටික තමයි තියෙන්නේ. මේකෙත් ගත්තොත් අහන්න පුළුවන් ප්‍රශ්නවලට ශෛලිය අහන්න පුළුවන්. ඒකත් ප්‍රෙස්කෝසිකෝ ශිල්ප ක්‍රමයක්. තේමාව තමයි සංඝමිත්තරණී ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කිරීම. කාලය දේවානම්පියතිස්ස රජ සමයට අයත් කාලය. එතකොට ස්ථානයේ නව කැලණි විහාරය. ශිල්පීය දක්ෂතාවයකට ගන්න පුළුවන්. රුවල් නැව විස්තරාත්මකව දක්වලා තියෙන එක. දැන් අපි යමු කෙටි ක්‍රමයට. මොකක්ද කියලා බලන්න. බලලා ඔයාලට කියන්නේ ඔයාලට ඒක ගැලපෙනව නම් විතරක් ඔයාලා ඒක ගන්න. සාමාන්‍යයෙන් සමහර අයට ඉතින් ඉක්මනට මතක තියාගන්න පුළුවන්. මම ඉතින් මතක තියාගන්න අමාරු අයට තමයි මේ ක්‍රමය ගෙනාවේ. ඔයාලට ලේසියක් වෙන්න. මම ඔයාලට හදපු කෙටි ක්‍රමේ. ඉතින් මේකේ ඔයාලට පේන ඇති මම බොග්ගලයක් ඇඳලා තියෙනවා. එතකොට මේක ළමයි මාලයක්. හොඳද? මාලයක් දාලා තියෙනවා බෝකොලේ වටේ. ඊට පස්සේ මෙතන දුවර පාටින් චුට්ටක් පාට කරලා තියෙනවා. එතකොට මම බෝකොලේ දැක්කම වලට මතක් වෙන්න ඕන මේක සංඝමිත්තාතෙරණිය ශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධිය වැඩම කිරීම සිදුවම තමයි මේ තියෙන්නේ කියලා. එතකොට මේ මාලෙන් මතක තියාගන්න හේමමාලා කුමරිය සහ හේමමාලා කියනකොට මාලා කියන නමෙම තියෙනවානේ. එතකොට ඔයාලට ඒක මතක තියාගන්න ලේසි. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ශ්‍රී දළදා වහන්සේ ලංකාවට වැඩම කිරීම කියන සිදුවම කියලා. එතකොට අපි ශිල්පියව මතක තියාගන්න වෙන්නේ සොලී රටේ මෙහෙම මම බැලුවේ මෙහෙම සොලී රටේ ඉඳන්නේ ආවේ හේමමාලා කුමරිය සහ දන්ත කුමරු. එතකොට අර ඒ සොලී රටේ එහෙමත් මතක තියාගන්න පුළුවන් මේ සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියා කියලා. එහෙම මතක තියාගන්න බැරි නම් ඉන්දියාවත් ටිකක් මේ බෝකොලේ හැඩයට වගේනේ එන්නේ. බෝකොලේ මම මේ දුවර පාටින් පාට කරලා තියෙන්නේ. ඒ හැඩයටනේ මේ ඉන්දියාව තියෙන්නේ. සොලී රට කියලා මතක තියාගන්න එක. එතකොට ඒත් මතක තියාගන්න පුළුවන් සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියා තමයි මේ කියලා මතක තියාගන්න පුළුවන් ඔයාලට. එතකොට මේ රූප විතරයි මතක තියාගන්න පුළුවන් වෙන්නේ. ඒක මතක තියාගත්තොත් ඔයාලට ලේසි. මේක මතක තියාගන්න පුළුවන් වෙන්නේ නෙවෙයි. සමහර අයට ඉතින් තව ක්‍රමයකට ගන්න පුළුවන්. දැන් පන්සලකට ගියත් ගොඩක්ම බෝවතු වල මල් මාලා දාලා තියෙනවා. ඔයාලට එතකොටත් මතක් වෙන්න ඕන බෝකොලෙන් සංඝමිත්තාතෙරණිය ශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධිය වැඩම කිරීම සිදුවමයි මාලේ දාලා තියෙන නිසා හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ශ්‍රී දළදා වහන්සේ ලංකාවට වැඩම කිරීම සිදුවම කියලා මතක් වෙන්න ඕන. අර බෝකොලේ යට හැඩෙන් සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියාව ඔයාලට මතක් වෙන්න ඕන. ඔයාලට ඕලවලට චිත්‍රවලට ඒකක් ගන්න උවමනාවක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මට හිතෙන්නේ ඔයාලට මතක තියෙන ලේසි වෙයි කියලා. සමහර ළමයි තව හදන් ඇති ෂෝට් නෝට්. ඉතින් මගේ ක්‍රමය ඔයාලට ලේසි වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඉතින් ගන්න ඕන අය මේක ගන්න. මම මේ විදිහට එක පාඩමට අදාළව පොඩි කෙටි ක්‍රමයක් එක්ක වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට මේක ගැලපෙනවා නම් මගේ channel එක subscribe කරලා යාළුවන්ටත් share කරන්න. ඉදිරියට මේ වගේ වීඩියෝ එකක් ගෙනාපු ගමන්ම ඔයාලට එතකොට ඉක්මනටම දැනගන්න පුළුවන් වෙයි. ආයෙ වගේම ඔයාලා මේක හොඳයි නම් මට කමෙන්ට් එකක් දාලා තියන්න. මේක හොඳයි නම් හොඳ දාන්න. අඩුපාඩු තියෙනවා හදා ගන්න ඕන නම් ඒවත් දාන්න. මම බලලා පුළුවන් අඩුපාඩු හදා ගන්න. එහෙනම් ඉතින් මම යනවා. හැමෝටම ජය.